PhD එකක් කරන්න ඕන, MPhil එකක් කරන්න ඕන. ඒ වුණාට යුනිවර්සිටි එකක් හොයාගන්නේ කොහොමද? සුපර්වයිසර් කෙනෙක් හොයාගන්නේ කොහොමද? මේ process එක ගැන confuse වෙලාද ඉන්නේ. ඉතින් අද අපි කතා කරමු මේ process එකේ steps මොනවාද කියලා. Hello, welcome back to my YouTube channel Stories by Natmi. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක බලුවා නම් ඔයාලා මම එකෙදි කතා කරනවා මම මොනවද යුනිවර්සිටි වල ස්කෝලර්ෂිප් හොයාගන්න යූස් කරපු ස්ට්‍රැටජිස් කියලා. ඉතින් අද අපි කතා කරමු යුනිවර්සිටි එකක් තෝරගන්න විදිය ගැන. මෙතෙන්දි පළවෙනි ස්ටෙප් එක වෙන්න ඕන ඔයාලා යන්න කැමති රටවල් එකක් හෝ කීපයක් තෝර ගැනීම. මගේ එක්ස්පීරියන්ස් එකට අනුව මම කන්ට්‍රි එකක් චූස් කරද්දී කන්සිඩර් කරපු ෆස්ට් පොයින්ට් එක තමයි ඩිපෙන්ඩන්ට් වර්ක් රයිට්ස් තියනවාද කියන එක. මොකද මම මැරි කරලා තමයි PhD එකක් කරන්න එන්න හිතාගෙන හිටියේ. ඉතින් ඒක මගේ මේන් පොයින්ට් එකක් වුණා. මේ හේතුව හින්දා USA මම මගේ ලිස්ට් එකෙන් අයින් කරා. මම UK චස් කර යුරෝප් වල ට්‍රවල් කරන්න පුළුවන් කියන ප්ලස් පොයින්ට් එකත් හිතේ තියාගෙන. වගේම ඔස්ට්‍රේලියාන් නිව්සීලන්ඩ් කියන්නේ මට පොඩි කාලේ ඉඳන් එක්ස්ප්ලෝර් කරන්න ආසාවෙන් හිටපු රටවල් දෙකක්. ඉතින් මේ රටවල් තුනම චූස් කරගන්න මං ලොකුම හේතුවක් උනේ ට්‍රවල් කරන්න තිබුණ ආසාව. ඒ වගේම මේ කන්ට්‍රීස් හැම එකකම ටොප් රෑන්කින් තියෙන රිසර්ච් කරන අයිඩියල් යුනිවර්සිටිස් ගොඩක් තිබුණා. ඒ නිසා මම මේ කන්ට්‍රීස් තුන චූස් කරා මගේ PhD එකට ඇප්ලයි කරන්න ඕන කන්ට්‍රීස් අතරට. මම මෙතෙන්දි කන්ට්‍රීස් තුනකට විතරයි ඇත්තටම මේන්ලි ෆෝකස් කරේ. මොකද කන්ට්‍රීස් ගොඩාක් වැඩි කරගෙන මට මේක කම්ප්ලෙක්ස් කරගන්න ඕනුනේ නැහැ. මොකද සමහර කන්ට්‍රීස් වල එක එක විදිය රික්වයර්මන්ට්ස් තියෙනවා. TOEFL, GRE ඒ වගේ කරන්න. ඉතින් UK, නිව්සීලන්ඩ් අය වගේ ඔස්ට්‍රේලියාවල ගොඩක්ම තියෙන රික්වයර්මන්ට්ස් එක වගේ. ඒ නිසා ඒ කන්ට්‍රීස් තුන මම තෝරගත්තා. යුනිවර්සිටි එකක් තෝරගන්නකොට බලන්න ඕන ලොකුම දෙයක් තමයි යුනිවර්සිටි රෑන්කින්. ඉතින් යුනිවර්සිටි රෑන්කින් බලන්න තියෙන මේන් සිස්ටම් දෙකක් තියෙනවා, වෙබ්සයිට් දෙකක්. ඒ දෙක තමයි QS රෑන්කින්, අනිත් එක Times Higher Education World University Ranking. ඉතින් මේ දෙකේ ලින්ක් දෙක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ දෙකෙන් ගිහින් පුළුවන් මොනවාද යුනිවර්සිටිස් වල රෑන්කින් කියලා එක්ස්ප්ලෝර් කරන්න. ඒ වගේම හැම අවුරුද්දකටම සැරයක් මේ යුනිවර්සිටි රෑන්කින් අප්ඩේට් කරනවා. මම මේන්ලි ෆෝකස් කරේ ටොප් 100 රෑන්කින් වල තියෙන යුනිවර්සිටිස්. හැබැයි ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව ටොප් 100 නැත්නම් 100 to 300 300 to 500 මේ වගේ රේන්ජස් අතරේ තියෙන යුනිවර්සිටිස් කිහිපයක් තෝරගෙන ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න. දැන් අපි බලමු මොන මෙතඩ්ස් යූස් කරන්න පුළුවන් කියලා. PhD හරි MPhil හරි ඔපචුනිටි එකක් හොයාගන්න, ඒ වගේම සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න. Method number 1. Check in the university websites. ඔස්ට්‍රේලියා ගත්තොත් HDR සිස්ටම් එක ගොඩක් ක්ලියර්. මම ANU ඉන්න නිසා ඒක වෙබ්සයිට් එක පෙන්වන්නම්. ඔයාලට යුනිවර්සිටි නේම් එක ගහලා PhD රිසර්ච් ඩිග්‍රී වගේ සර්ච් කරන්න පුළුවන්. මේ ANU post graduate research කියන සයිට් එකට ගියාම යුනිවර්සිටි එකේ ඉන්ෆර්මේෂන් සහ before you apply කියන ස්ටෙප් එක තියෙනවා. මෙතෙන්දී ඔයාලට කෙලින්ම find a supervisor ගිහින් සර්ච් කරන්න පුළුවන්. or ANU college research opportunities බලන්නත් පුළුවන්. මේ තියෙන්නේ ANU රිසර්චර් පෝර්ටල් එක. මෙතන රිසර්චර් ප්‍රොෆයිල්ස්, ප්‍රොජෙක්ට්ස් වගේ බලන්න පුළුවන්. ඇඩ්වාන්ස් සර්ච් එකට ගියාම ඒකෙදි මෙතන ඔයාලගේ රිසර්ච් ඒරියා එක ටයිප් කරලා ඒකෙන් සර්ච් කරාම අදාළ සුපර්වයිසර්ස්ට ෆිල්ටර් කරන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදියට නැනෝ මැටීරියල්ස් කියලා සර්ච් කරොත් අපිට පුළුවන් මෙතන ඒ ඒරියා එකට ඉන්න සුපර්වයිසර්ස්ලා කවුද කියලා බලාගන්න. මෙතන සුපර්වයිසර්ගේ ඩිපාර්ට්මන්ට් එක එයාලගේ ස්ටැටිස්ටික්ස් මොනවද කියලා පොඩි සමරි එකක් පෙන්නනවා. මෙතනින් සුපර්වයිසර් කෙනෙක් චූස් කරාම එයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා සම්පූර්ණ ස්ටැටිස්ටික්ස් බලා ගන්න පුළුවන් සුපර්වයිසර්ගේ. සුපර්වයිසර්ගේ ඊමේල් එකත් මෙතන තියෙනවා. මෙතන රෙජිස්ටර්ඩ් ටු සුපර්වයිස් කියන්නේ එයා ස්ටුඩන්ට්ස්ලව රෙක්රූට් කරනවා කියන එක. රිසර්ච් ස්කෝප් එක, collaborations ඒ වගේම දැනට කරලා තියෙන paper publications නුත් මෙතන බලා ගන්න පුළුවන්. දැනට කරන projects and කරන්න ඉන්න projects මෙතන mention කරලා තියෙනවා. කෙලින්ම සුපර්වයිසර්ගේ ප්‍රොෆයිල් එකට යන්න නැතුව අපිට පුළුවන් ඕනනම් ගිහිල්ලා මෙතනින් තියෙන projects බලන්න. මෙතන තියෙනවා projects publish කරලා දැනට කරගෙන යන ඒවා, ඒ වගේම කරන්න ඉන්න ඒවා. ප්‍රොජෙක්ට් ඩීටේල්ස් බලලා ප්‍රොජෙක්ට් එකට අදාළ සුපර්වයිසර් කන්ටැක්ට් කරන්න පුළුවන්.
මේ ප්‍රොජෙක්ට් එකට ඔයා ඉන්ට්‍රෙස්ටඩ් කියලා. ANU College Research Opportunities ඇතුළට ගියොත්. එතන PhD and MPhil categories බලන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදියට මේ කොලෙජ් එකේ තියෙන opportunities මොනවාද? PhD in chemistry වගේ ගියොත් research areas and specific requirements තියනවාද කියන එක එයාලා මෙන්ෂන් කරලා තියෙනවා මේකේ. and මෙතනින් කෙලින්ම apply කරන්න පුළුවන්. but ඔස්ට්‍රේලියා වල යුනිවර්සිටිස් වල සුපර්වයිසර්ගේ ඔයා accept කරනවා කියන ඊමේල් එක proof එකක් විදියට submit කරන එක important successful application එකකට. මේ scholarships page එකේ ඔක්කොම information scholarship ගැන in detail තියෙනවා. වගේම application requirements ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන්. UK වල PhD opportunities ගත්තොත් එයාලගේ යුනිවර්සිටි වෙබ්සයිට් වල fully funded PhD studentships කියලා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. මෙතනදී find a PhD link එකට ගිහින් එතන currently available projects වලින් school එක full time study and funding වලට international student කියන එක choose කරලා filter කරගන්න පුළුවන්. ඔයාට කැමති project එකක් open කරාම ඒකේ full description එකක් මේ site එකෙන් පෙන්නනවා. මෙතනින් ඔයාලට directly මේ project එකට apply කරන්න පුළුවන්. Method 2. Find a PhD or find a masters කියන වෙබ්සයිට් දෙක use කරන එක. Find a PhD කියන මේ වෙබ්සයිට් එක යුනිවර්සිටිස් එක්ක කම්බයින් වෙලා එයාලගේ projects and funding මේ වෙබ්සයිට් එකේ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. මෙතෙන්දිත් nanomaterials වගේ එකක් search කරොත් ඔයාලට පුළුවන් එක එක මෙතන තියෙන discipline එක, location එක, institute එක, PhD type, ඒ වගේම funding වලට අනුව ඔයාලට ඕන projects filter කරගන්න. ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරාම ඒකේ ඩීටේල් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා රිසර්ච් ඒරියා එක ගැන රික්වයර්මන්ට්ස් ගැන කියලා. මෙතනදී ඩිරෙක්ට්ලි මෙන්ෂන් කරලා තියෙනවා කැන්ඩිඩේට්ස්ලා මේ ප්‍රොෆෙසර්ව ලිස්ට් කරලා තියෙන ඩොකියුමන්ට්ස් ඉන්ක්ලූඩ් කරලා කන්ටැක්ට් කරන්න ඕන කියලා. වගේම ඔයාලට පුළුවන් මෙතන මේ වෙබ්සයිට් එක through රෙජිස්ටර් වෙන්නත් මේ ප්‍රොජෙක්ට් එකට ඉන්ට්‍රෙස්ටඩ් කියලා. Find a Masters කියන්නේ Find a PhD වගේම Masters Opportunities publish කරලා තියෙන එකම විදිහේ ඉන්ටර්ෆේස් එකක් තියෙන වෙබ්සයිට් එකක්. Method number 3. LinkedIn. ගොඩක් අය හරියට පාවිච්චි කරන්නේ නැති ඇප් එකක් තමයි LinkedIn කියන්නේ. ගොඩක් වෙලාවට මේ LinkedIn වල ඉන්න ප්‍රොෆෙසර්ස්ලා ඒ වගේම පෝස්ට් ඩොක්ලා එයාලගේ රිසර්ච් ගෲප් වල තියෙන PhD openings එහෙම නැත්නම් PhD positions මොනවද කියලා මේ පෝස්ට් දානවා LinkedIn එකේ. එයාලා ඒකේ දාලා තියෙන එයාලා PhD candidate කෙනෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන requirements ඒ වගේම එයාලගේ research area එක මොකද්ද සමහර වෙලාවට project එකක් දානවා මෙන්න මේ project එකට තමයි එයාලා recruit කරන්න කියලා. example එකකට ගමු nanomaterials කියලා. ඉතින් ඔයාලට පුළුවන් LinkedIn එකේ search කරන්න nanomaterials PhD opportunities ඒ වගේ කියලා. එතකොට ගොඩක් වෙලාවට පෙන්නනවා සමහර post මොනවාද ඒ supervisorsලා දාලා තියෙන දවස් 2-3කට කලින් සතියකට කලින් ඒ වගේ බලලා ඔයාලට පුළුවන් ඒක කියලා තියෙන විදිහට එක්ක email එකකින් එහෙම නැත්නම් LinkedIn එකේම message එකකින් ඒ supervisor හරි නැත්නම් professor හරි contact කරන්න. අපි අද කතා කරා යුනිවර්සිටි එකක් හොයාගන්න කොහොමද සුපර්වයිසර් කෙනෙක් හොයාගන්නේ කොහොමද කියලා PhD එකක් හරි MPhil එකක් හරි කරන්න මං හිතනවා මේ කියලපු ඔක්කොම ඉන්ෆර්මේෂන් ඔයාලට ක්ලියර් ඇති කියලා. PhD හොයාගන්න සීරීස් එකේ ඊළඟ වීඩියෝ එක විදිහට මං ඇකඩමික් සීරීස් එකක් හදන්නේ කොහොමද කියලා අරගෙන එන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඔයාලට මොනවා හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් මේ යුනිවර්සිටි හොයාගන්න ප්‍රොසීඩියර් එක ගැන කමෙන්ට් එකක් දාන්න මං හැම එකටම රිප්ලයි කරන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් ආයි හම්බෙමු. බයි.